සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රෝෆ්ලික්ස් වෙතින් අරගෙන එන Breathe into the Shadows කතාමාලාවේ 6 වෙනි කොටසට. මීට කලින් කොටස් නොබලපු කෙනෙක් නම් දැන් උඩ පේන කාඩ් එකෙන් හරි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් හරි ප්ලේලිස්ට් එකට ගිහින් අනිවාර්යයෙන්ම වීඩියෝස් ටික බලලා එන්න කියලාත් මතක් කරනවා. ඉතින් කතා මාලාව අපි හිතපු තරම් ඉක්මනට අරගෙන එන්න බැරි වුණේ රටේ පවතින මේ තත්ත්වයත් එක්කම රුසිනම අපිත් මානුෂ්‍ය මෙහෙයුම් කිහිපයකටම සම්බන්ධ වුණු නිසා. ඉතින් මේ කතාව පැත්තකින්ම තියමු. මොකද දැන් රටේ තත්ත්වය ටිකෙන් ටික යහපත් අතට හැරෙමින් තියෙන්නේ. සුපුරුදු විදියටම බ්‍රීත් කතා මාලාවේ මෙතෙක් කතාව ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඒ අනුව අපි දැනටමත් දන්නවා අවිනාෂ් කියන අපේ කතාවේ ප්‍රධාන චරිතයට ඩබල් පර්සනැලිටි ඩිසෝඩර් කියන රෝගී තත්ත්වය තියෙනවා කියලා. ඒවගේම අවිනාෂ් එක්කම බද්ධ වෙලා ජීවත් වෙන අනිත් චරිතය තමයි ජේ කියන්නේ. ඉතින් ජේගේ උපත සිද්ධ වුණේ කොහොමද කියලාත් අපි කලින් එපිසෝඩ් එකේදී දැනගත්තා. ඒවගේම මෙතෙක් බලපු කතාවෙන් අපිට පැහැදිලි වුණු දේ තමයි අවිනාෂ්ට කරදරයක් වුණු ඕනම වෙලාවක ජේ පෙනී ඉන්නවා. ඉතින් අවිනාෂ් ජීවත් වෙන බව සහ එයා කරන කියන දේවල් ජේ දැනගෙන හිටියත් මෙතනදී ජේ කරන දෙයක්වත් අඩුම තරමේ ඒ වගේ කෙනෙක් Taman තුල ඉන්නවා කියන එකවත් අවිනාෂ් දන්නේ නැහැ. ඉතින් අන්න ඒ කියන සංකීර්ණ සම්බන්ධයත් එක්කම තමයි පුංචි දුවසියාගේ පැහැර ගැනීමෙන් පස්සේ ඝාතන මාලාවක් විදියට මේ කතා මාලාව ඉස්සරහට ආවේ. ඉතින් පස්වෙනි කොටස අවසන් වෙනකොට තුන්වෙනි ඝාතන ඉලක්කයත් අවිනාෂ්ට හම්බ වුණා. ඉතින් අන්න ඒ ඝාතනයට හේතුව මොකක්ද? ඒ ඝාතනය කරගන්න අවිනාෂ්ට පුළුවන් වේද කියලා දැනගන්න අපි යමු අද කතාවට. ඔයා දැන් මේ එකතු වෙලා ඉන්නේ රෝෆ්ලික්ස් අපේ සීරීස් channel එකත් එක්ක තාම subscribe කරන්න බැරි වුණා නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න bell icon එක all දාලා තියාගන්න. එහෙමනම් අද අපි යමු කතා මාලාවේ 6 වෙනි කොටසට. මේ කොටස ආරම්භ වෙන්නේ සියා වගේම ගායත්‍රී එකතු වෙලා මෙතනින් පැනගන්න දරන උත්සාහයත් එක්කමයි. මොකද ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් එකේදී මෙලවා කවුලුවක් විවෘත කරගත්තා. ඒ වගේම දැන් සියා ටෝච් එකත් අරගෙන මේක ඇතුලේ දිගටම ගමන් කරමින් ඉන්නේ. ඉතින් කළුවර නිසා අක්කේ මට ගොඩක් බයයි කියලා සියා කිව්වත් ගායත්‍රී මෙයාව මොටිවේට් කරන්න තව ටිකක් කොහොම හරි ඉස්සරහට යන්න කියලා. මේ දෙත් එක්කම තව ටික දුරක් ඉස්සරහට එනකොට තමයි සියාට එලියක් වැටුණු තැනක් හම්බ වෙන්නේ. ඔය දෙත් එක්කම ගායත්‍රීත් ගොඩක් සතුටු වෙන්නේ එළිය ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබුණ නිසා. මේ වෙලාවේදී උඩ පැත්තට හැරිලා තිබුණු මේ කවුලව ගාවට අවසියා දිගින් දිගටම කෑ ගහන්නේ අම්මේ අපිට උදව් කරන්න ඇවිත් අපිව බේරගන්න කියන ගම. නමුත් ඉතින් මේ විදියට පොළව යටින් ඇවිත් එළියට විවෘත වෙන මේ වාකවුලුවෙන් සියාගේ උදව් ඉල්ලීම ඇහෙන්නේ යන්තමින් කෑ ගහන කෙන්දරියක් විදියට. එතනින් අපි එන්නේ පහුවෙනිදා උදේ ක්‍රයිම් බ්‍රාන්ච් එකට. ඒ වගේම මේ වෙලාවේදී කබීර් ප්‍රිත්පාල් වගේම නටාෂාගේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් හොයන ගමන් ඉන්නේ. මේලගේ මේ අපරාධ සාකච්ඡාවට සුපුරුදු විදියටම අවිනාෂුත් එකතු වෙනවා. ඔතනදී මේ සිදුවීම් දෙක ගැනම බලපු කබීර් මෙයාලට කියන්නේ නටාෂා වගේම ප්‍රිත්පාල් එකිනෙකාව දන්නවා කියලා හිතන්න අමාරුයි. නමුත් මිනිමරුවා පැහැදිලිවම මේ දෙන්න ගැන හොඳටම දන්නවා කියලා. ඊළඟට මෙතනින් නැගිටපු අවිනාෂුත් මෙයාලට පැහැදිලි කරන්න ප්‍රිත්පාල් සිංට දරුණු විදියට ජර්මොෆෝබියා රෝගය තිබුණා. එතකොට එයාගේ මල සිරුර හම්බ වුණේ කුණු ගොඩකින්. ඒ වගේම නටාෂාගේ සිරුර හම්බ වුණේ ජෝධ්පූර් වල ගොඩක් පාළු තැනකින්. එයාට දිව්‍යාංක කියන ගැහණු කෙනත් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා. ඒ අනුව මෙතනදී කුණු වලට කොහෙත්ම කැමති නැති මිනිස්සෙක් කොහොමද කුණු ගොඩකට ගියේ කියලා අවිනාෂ් අහනකොට ප්‍රකාශ් කියන්නේ කවුරු හරි එයාව ගෙන්ව ගන්න ඇති කියලා. එතකොට තමයි අවිනාෂ් පැහැදිලි කරන්නේ හරියටම හරි ප්‍රිත්පාල්ව කේන්ති ගස්සලා එයාගේ කේන්තියම පාවිච්චි කරලා තමයි එතනට ගෙන්ව ගන්න ඇත්ත කියලා. ඊළඟට නටාෂාගේ සිද්ධියට එන අවිනාෂ් පැහැදිලි කරන්නේ කලින් දවසේ රාත්‍රියේ මේ කියන නටාෂා තවත් ගැහණු කෙනෙක් එක්ක හොටෙල් එකක ඉඳලා තිනවා. එතනින් පස්සේ පාළු තැනකදී එයාගේ සිරුර හම්බ වෙන්නේ අඩ නිරුවතින්. එතකොට අපි ඒකට මොකක්ද කියන්න කියලා. මේ කතාවත් එක්කම ජයප්‍රකාශ් උත්තර දෙන්නේ. එතකොට ඒක තමයි කාම තණ්හාව කියලා. එතකොට තමයි අවිනාෂ් කියන්නේ හරියටම හරි නටාෂාගේ මරණයට හේතුව තමයි රාගය කියන හැඟීම. ඒ විදියටම ප්‍රිත්පාල්ගේ මරණයට හේතුව තමයි කේන්තිය කියන හැඟීම කියලා. ඒ අනුව මට හිතෙන විදියට මිනිමරුව ටාගට් කරන්නේ මනුෂ්‍යයන්ගේ හැඟීම්. නමුත් ඒක මගේ සිද්ධාන්තයක් විතරයි කියලා. ඉතින් මිනිමරුවා මෙතනින් පස්සෙත් ක්‍රියාත්මක වෙනවා නම් එයාගේ ඊළඟ හැඟීම මොකක් වේද කියලා තමයි ප්‍රකාශ් ප්‍රශ්න කරන්නේ. නමුත් ඉතින් ඒකට දෙන්න උත්තරයක් කාටවත්ම නැහැ. මෙතනින් අපි සම්බන්ධ වෙන්නේ අතීත කතාවකට. ඒ අනුව අපි එන්නේ දෙල්ලි මෙඩිකල් කොලෙජ් එකට. ඉතින් මෙතන එක්සෑම් හෝල් ටිකට් නිකුත් කරන අතරේ අංගත් පණ්ඩිත්ගේ නමත් කියනවා. ඊළඟට අංගත් ලොකු අවුලක් හිතේ තියාගෙන ඇවිත් මේක අරගෙන යනකොට අවිනාෂුත් මේක බාලාගෙන ඉන්නේ. එතනින් අපි සම්බන්ධ වෙන්නේ එදා රාත්‍රියට. මෙතනදී අවිනාෂ් මෙඩිකල් කොලෙජ් එකේ හොඳම යාළුවා වුණු ජේන් වගේම තවත් යහළුවන් කිහිප දෙනෙක් එක්ක වැඩිහිටි චිත්‍රපටයක් බලමින් ඉන්නේ. නමුත් ඉතින් අවිනාෂ් මෙතනටත් පොතක් අරගෙන ඇවිත් කරන්නේ පාඩම් කරන එක. ඔය වෙලාවෙදී තමයි මෙයා ජේන්ට කියන්නේ මගේ ප්‍රධාන විෂය විදියට මං මනෝවිද්‍යාව තෝරගන්නවා කියලා. එතකොට තමයි ජේන් කියන්නේ ඒක හොඳ අදහසක්. අපි දෙන්නම එකතු වෙලා ක්ලිනික් එකක් අරිමු. අපේ තාත්තා ඒ වැඩේට වියදම් කරાવી කියලා.
මෙතනින් අපි වර්තමානයට එනකොට එදා රාත්‍රියේ අවිනාශ් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්නේ අංගත් පණ්ඩිත් ගැන තොරතුරු. එතකොට තමයි මෙයාට හම්බ වෙන්නේ එයාගේ නමින් මෙහි තියෙන ෆාමසි එකක්. ඊළඟට පහුවෙනි දම මේ කියන ෆාමසි එක හොයාගෙන ආව අවිනාශ් දකින්නේ එයාගේ පරණ සුපුරුදු යාළුවා පණ්ඩිත් මේ ෆාමසි එකේ වැඩ කරන විදිය. ඉතින් ඔයාලට මතක ඇති කිඩ්නැප් එහෙම නැත්නම් ජේ විසින් ඊළඟට මරන්න දුන්නු ටාගට් එක තමයි මෙන්න මේ කියන අංගත් පණ්ඩිත්. ඒ වගේම දැන් අවිනාශ් එයාව මරන්න සැලසුම නිර්මාණය කරගනිමින් ඉන්නේ. එතනින් පස්සේ ගෙදර අව මෙයා අබාට පැහැදිලි කරන්නේ මේ හැම එකක්ම වගේ මගේ මොකක්ම හරි අතීත සිද්ධියකට සම්බන්ධයි. මොකද ප්‍රිත්පාල් එක්කත් මට මොකක්ම හරි සම්බන්ධයක් තියෙන්න ඇති. නමුත් ඒවා මෙච්චර කාලයකට පස්සේ එළියට එන්නේ කොහොමද කියලායි හිතාගන්න බැරි කියලා. එතකොට තුන්වෙනි ඉලක්කයේ විදියට ලැබුණු අංගත් පණ්ඩිත් කියන්නේ මාත් එක්ක මේකට කොලෙජ් එකේ ඉගෙන ගනිපු යාළුවෙක් කියමින් අවිනාශ් කියන්නේ කවුරුම හරි මාත් එක්ක තරහක් තියෙන කෙනෙක් මගෙන් පලිගන්න මේ දේවල් කරනවා ඇති කියලා. මේ වෙලාවෙදිම තමයි ගෙදර බෙල් එක වදින්නේ. ඔය දෙත් එක්කම අවිනාශ් ඇවිත් බලනකොට මෙතන ඉන්නේ ප්‍රකාශ් වගේම ජයප්‍රකාශ්. මොකද ඔයාලට මතක ඇති අවිනාශ් එදා කායකයේදී බෙහෙත් ටික අමතක කරලා ගියා කියලා. මේලා මේ වෙලාවේදී ඇවිත් ඉන්නේ ඒ බෙහෙත් ටික ආයෙමත් අරගෙන. මෙතනදි තමයි ජයප්‍රකාශ් අවිනාශ්ට කියන්නේ මං ගොඩ වෙලාවක් තිස්සේ හිර කරන් හිටියේ මට පොඩ්ඩකට වගේ වොෂ්රූම් එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඒකත් එක්කම අවිනාශ් ගොඩක් කැමැත්තෙන් ඉට දෙනකොට ප්‍රකාශුත් කිය ඇතුළට ඇවිත් අවිනාශ්ට කිය නොවට තියෙන සෑහෙන වටින ගෙදරක් නේද කියලා. මේ වෙලාවේදී ප්‍රකාශ් පුටුවෙන් වාඩි වෙනකොට අවිනාශ්ගේ අවධානය තියෙන්නේ බෙහෙත් පාර්සල් එකේ තිබුණු ෆාමසි එකේ බිල දිහාවට. ඊළඟට ජේපීත් මෙතනට එනකොට අවිනාශ් කියන්නේ මට අහන්නත් බැරි වුණා අර හොයාගනිපු ලිප් බාම් එකෙන් ලැබුණු තොරතුරු මොනවද කියලා. එතකොට තමයි ජේපී කියන්නේ එකෙන් කිසිම වැඩක් වුණේ නැහැ. තිබිච්ච ඇඟිලි සලකුණු මුළු ඩේටාබේස් එකේම චෙක් කරා මෙහි කාටවත්ම මැච් වෙන්නේ නැහැ කියලා. ඊළඟට තමයි ප්‍රකාශ් අවිනාශ්ට කියන්නේ මං බේස්මන්ට් ගැන ෆිල්ම් වලින් විතරයි දැකලා තියෙන්නේ. ඔයාටත් ඒ වගේ එකක් තියෙනවා නම් මට ටිකක් බලන්න ආසයි කියලා. ඔය අතරෙදි තමයි මේ කතාවට අබා ඇහුම්කම් දෙන්නේ. කොහොම නමුත් මේක බලන්න අවසර දෙනවද නැද්ද කියලා අවිනාශ්ටත් හිතාගන්න බැරුව ඉන්නේ. මොකද එයාලා සියා ගැන වගේම මේ ඝාතන ගැන තොරතුරු එකතු කරපු හැම දෙයක්ම බේස්මන්ට් එකේ තියෙනවා. කොහොම නමුත් ප්‍රකාශ්ට මේ බේස්මන්ට් එක බලන්න නැති වුණු කුතුහලය නැති වෙන්නෙත් නැහැ. මේ දෙත් එකම තමයි නැගිටින ප්‍රකාශ් සර් මං පොඩ්ඩකට ගිහින් බලලා එන්නම් කියන ගමන් මේ පැත්තට යන්නේ. නමුත් එතකොට තමයි අබා මෙතනින් එළියට එන්නේ බෙඩ්ෂීට් එකක් ඇඳගෙන. මේක දැකලා ෆුල් කන්ෆියුස් වුණු ප්‍රකාශ් ළඟට අවිනාශ්ට කියන්නේ ડોක්ටර් එහෙමනම් අපි වෙන වෙලාවක බේස්මන්ට් එක බලන්න එන්නම්. ඒ වගේම නටාෂාගේ පාර්ට්නර් දිව්‍යංකත් මේ වෙනකොට ක්‍රයිම් බ්‍රාන්ච් එකට ඇවිත් ඇති. ඔයත් කැමති නම් ඇවිත් එයාව හම්බ වෙන්න එන්න කියලා. නමුත් ඉතින් අවිනාශ්ගෙන් උත්තරයක් නැති වෙනකොට ප්‍රකාශ් කියන්නේ හරි සර් ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් ඔයාගේ ගෙදර වැඩත් ඉවර වෙලා පුළුවන් වෙලාවක ඒ පැත්තට එන්න කියලා. ඊළඟට තමයි මේ දෙන්න මෙහෙන් පිටත් වෙලා යන්නේ. මේ අතරදී අපි එන්නේ ක්‍රයිම් බ්‍රාන්ච් එකට. ඔතනදී නටාෂාගේ පාර්ට්නර් වුණු දිව්‍යංක ඇවිත් කබීර්ව හම්බ වෙනවා. මේ වෙලාවේදී තමයි දිව්‍යංක කියන්නේ නටාෂා ජෝධ්පුර එන බව මං කලින් දැනන් හිටියේ නැහැ. එයා එහෙම ආවත් පාරෙන් ජෝධ්පුර වලට එයි කියලා නම් මං හිතුවේම නැහැ කියලා. මේ දෙත් එක්කම කබීර් ප්‍රශ්න කරන්නේ ඔයා එයාට අන්තිමටම කතා කරේ කොයි වෙලාවෙද කියලා. එතකොට තමයි දිව්‍යංක කියන්නේ සිකුරාදා මං එයාට කෝල් එකක් දීලා මගේ ෂූටින් දවස් 2කට කල් ගියා කිව්වා කියලා. එතකොට ඒ වෙලාව එයාගේ හැසිරීම මොන වගේද කියලා කබීර් අහනකොට දිව්‍යංක කියන්නේ එයාට ගොඩක් දුක හිතුණා. මං ගොඩක් බිසි නිසා අපිට නිතරම හම්බ වෙන්නත් බැරි එක ගැන එයා අවුලෙන් හිටියේ කියලා. ඔය වෙලාවෙදි තමයි ක්‍රයිම් බ්‍රාන්ච් එකට ආව අවිනාශුත් මේකට එකතු වෙන්නේ. මොකද ප්‍රකාශ් මෙයාටත් මේ ප්‍රශ්න කිරීමට එන්න කියලා කිව්වා. මේ වෙලාවෙදි තමයි කබීර් CCTV වලින් ගනිපු කළුපාට SUV එකේ ෆොටෝස් ටිකක් පෙන්වලා අහන්නේ මේ වාහනේ ගැන දන්නවද කියලා. නමුත් දිව්‍යංක ඒ ගැන දන්නේ නැහැ කියනකොට කබීර් අහන්නේ එතකොට ආර්ති ගැන මොනවද දන්නේ කියලා. එතකොට දිව්‍යංක කියන්නේ නටාෂා මටත් ආර්ති ගැන කිව්වා. ඒ කියපු විදියට ආර්ති ෆුඩ් බ්ලොගර් කෙනෙක්. ඒ වගේම දිල්ලි වල වටපිටාව ඇවිදලා එයාත් එක්කම කෑම ගැන විස්තර හොයනවා කියලා. එතකොට එයාගේ ෆොටෝග්‍රැෆර් ඇවිත් නොතිබුණු නිසා නටාෂාව ඒ වැඩේට ගන්න හිතලා තිබුණා. එයාත් ඒ ගැන ගොඩක් උනන්දු වෙන්න හිටියේ කියලා. එතකොට ඒ දෙන්න අතර මොන වගේ සම්බන්ධයක් තියෙන්න ඇතිද කියලා කබීර් අහනකොට දිව්‍යංක කියන්නේ නටාෂා එහෙම කෙනෙක් නෙමෙයි. එයා මට කවදාවත් වංචාවක් කරන්නේ නැහැ කියලා. නමුත් නටාෂාගේ වීඩියෝ එක රෙකෝඩ් වෙලා තියෙනකොට එයා ඊටියේ අඩ නිරුවතින් කියමින් කබීර් කියනකොට දිව්‍යංක කියන්නේ මට ඒ ගැන මොකොත්ම හිතා ගන්න බෑ. නමුත් නටාෂා එහෙම දේවල් කරන කෙනෙක් නෙමෙයි කියලා. ඊළඟට හොඳට මණ්ඩන දිව්‍යංක මෙයාලට කියන්නේ නටාෂාට මං විතරක් නෙමෙයි හැමෝම ගොඩක් ආදරේ කරා. එයාට තරහකාරයෙකුත් හිටියේ නැහැ. නමුත් මේ වගේ අමානුෂික විදියට එයාව මරලා දාපු එක මට දරා ගන්න බෑ කියලා. එතකොට තමයි මෙයාව සංසුන් කරමින් කබීර් පොරොන්දු වෙන්නේ කොමාරි අපරාධකාරයව අල්ලගෙන උපරිම දඬුවම් දෙනවා කියලා. ඉතින් මේ කියන කතාත් අහගෙන අවිනාශුත් මෙතනම ඉන්නේ. ඉතින් ඇත්තටම මේ කවුරුවත්ම දන්නේ නැහැ එලා අපරාධකාරයා මෙතනම තියාගෙන තමයි එයාව අල්ලගන්න උත්සාහ කරන්න කියලා. ඊළඟට මෙතනින් අපි ආයමත් යන්නේ අතීත කතාවට. ඔතනදී අවිනාශ් මෙඩිකල් කොලෙජ් එකට තේරුණාම ප්‍රින්සිපල් ක්‍රිෂ්ණ මේ ගැන ගොඩක් සතුටු වෙලා තියෙනවා. ඉතින් අවිනාශ්ගේ අනාගතය වෙනුවෙන් මේ ගමන යන්න කියලාත් ක්‍රිෂ්ණ මෙයාට උපදෙස් දීලා තියෙනවා.
නමුත් එදා රාත්‍රියේම මේ ආරංචියට ජේගේ එච්චර කැමැත්තක් තිබිලා නැහැ. මොකද මෙයාට ඕන වෙලා තියෙන එයා තාත්තා විදියට සලකන ක්‍රිෂ්ණත් එක්ක හැමදාම මෙහෙට වෙලා ඉන්න. නමුත් ඉතින් අවිනාශ් නිසාම ජේටත් මෙයාගෙන් සමුගෙන දිල්ලි වලට යන්න සිද්ධ වෙනවා. ඔතනදී ජේ ක්‍රිෂ්ණගෙන් ඉල්ලන්නේ එයාව බලන්න එන්න කියලා. ඒදෙත් එක්කම ක්‍රිෂ්ණ පොරොන්දු වෙන්නේ මට එන්න බැරි වුණත් මං පුළුවන් හැම වෙලාවෙම කෝල් කරන්නම් කියලා. මේ දෙත් එක්කම තමයි ජේ තාත්තට එහෙම නැත්නම් ක්‍රිෂ්ණට පොරොන්දු වෙන්න එයා දිගින් දිගටම අවිනාශ්ව නපුරෙන් ආරක්ෂා කරගන්නවා වගේම එයාව හැම තිස්සෙම බලා ගන්නවා කියලා. ඔතනින් අපි ආයමත් වර්තමානයට එනකොට කබිර් මේ වෙලාවෙදී යන්නේ මේගනාගේ බර්ත්ඩේ පාටියකට. කබිර් මේ වෙලාවෙදී මේගනාට ගිෆ්ට් එකක් දීලා මෙතනින් යන්න හැදුවත් මේගනා බලින්ම මෙයාව නතර කරගන්න නිකම්ම යන්නේ නැතුව අපිත් එක්ක ටික වෙලාවක් ඉඳලා යන්න කියලා. ඊළඟට තමයි මේගනාගේ යාළුවන් එක්ක එකතු වුණු කබිර් මෙයාලත් එක්ක කතා බහ කරන්නේ. ඔතනදී තමයි මේගනාගේ බොස් ගැන කියන මේ යාළුවෝ කියන්නේ අපේ බොසා නම් හරියට රාවණා වගේ ෂොට් දෙක තුනක් දාගත්තට පස්සේ ඔලු 10 පේන්න ගනීවි කියලා. මේ කතාවලට කබීර්ටත් එන නමුත් ඊළඟට තමයි මෙතන ඉඳපු ශැන්කි කියාගෙන යන්නේ මේ කියන ඔලු 10ට අදාළව එයාලගේ බොස්ට තියෙන නරක ගති ගුණ ගැන. ඉතින් මෙතනදී කේන්තිය වගේම රාගය කියන එකත් එක ළඟ කියවෙනකොට කබීර්ට මීටර් වෙනවා මේකේ පොඩි අමුත්තක් තියෙනවා කියලා. ඊළඟට තමයි කබීර් හෙතට ඇති වුණු සැකය නිසා කැෆේ එකේ තිබුණු කම්පියුටර් එකකින් ඉන්ටර්නෙට් සර්ච් කරන්නේ ඇංගර් ලස්ට් රාවණා කියලා. ඉතින් අන්න එතකොට තමයි මේ විදියට රාවණාගේ ඔලු 10ට අදාළව තියෙන නරක දේවල් 10ක් ගැන විස්තර හම්බ වෙන්නේ. ඔය දෙත් එක්කම තමයි අහම්බෙක් වුණත් කබීර් එයාගේ කේස් එකට ලීඩ් එකක් හොයාගන්නේ. මේ දෙත් එක්කම තමයි කබීර් ඉක්මනටම ප්‍රකාශ්ට කෝල් එකක් දෙන්නේ පැයක් ඇතුළත ඔෆිස් එකට ඇවිත් ඉන්න මාව එහෙදි හම්බ වෙන්න කියලා. ඊළඟට තමයි මෙයාලා ගනිපු මේ හදිසි මීටින් එකට අවිනාශුත් එකතු වෙන්නේ. මෙතනදී කබීර් මෙයාලට එයා හොයාගනිපු රාවණා ඔලු 10 කතන්දරේ කියනවා. එතකොට තමයි අවිනාශ් කියන්නේ ඔයා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. මොකද ඉන්දියාව පුරාවටම මේ වගේ විශ්වාස ගොඩක් තියෙනවා. මිනි මරුවත් එයා රාවණ කෙනෙක් කියලා හිතාගෙන මේ දේවල් කරනවා නම් ඝාතන සිද්ධ වුණු පැටර්න් එකට මේ කතාව මැච් වෙනවා කියලා. ඉතින් එතකොට මේ පැටර්න් එකට ගියොතින් තව මිනිමරුම් 8ක් සිද්ධ වෙනවද කියලා ප්‍රකාශ අහනකොට අවිනාශ් කියන්නේ ඒක හැමම වෙන්න ඕන. මොකද දැනට තරහව වගේම රාගය කියන දෙක ඇරුණම තවත් හැඟීම් 8ක්ම ඉතුරුයිනේ කියලා. නමුත් ඔතනදී කබීර් හොයාගනිපු තවත් මතයක් ඉදිරිපත් කරනවා. ඉතින් අන්න එක තමයි රාවණාගේ මේ ඔලු 10න් කියවෙන්නේ දුර්වලතා 10ක් නෙමෙයි ශක්තින් 10ක් කියලා. ඉතින් රාවණා විශ්වාසවලට අනුව බලනකොට ඔය කියන හැඟීම් 10 මරලා දැම්මට පස්සේ තමයි කෙනෙක් සම්පූර්ණ මිනිසෙක් බවට පත් වෙන්නේ කියලා. මේ දෙත් එක්කම අවිනාශ් කියන්නේ මිත්‍යා දේවල් වලට එක එක මත තියෙන්න පුළුවන්. කොහොම වුණත් අපි යන පාර හරිනම් අනිවාර්යයෙන්ම තව ඝාතනයක් සිද්ධ වෙන්න ඕන. ඉතින් එතකොටත් අන්න ඒකෙන් ඝාතකයා ඉමෝෂන් එකක් එළියට පෙන්වන්න ඕන කියලා. ඉතින් කොහොම වුණත් මේ තොරතුරු අපි අතර විතරක් තියාගමු කියලා කබීර් කියනකොට ජයප්‍රකාශ් කියන්නේ එහෙමනම් ඊළඟ ඝාතනයක් සිද්ධ වුණාම අපිට මේක තහවුරු කරගන්න පුළුවන් කියලා. නමුත් එතකොට තමයි කබීර් කියන්නේ තුන්වෙනි ඝාතනයක් සිද්ධ වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා. මේ අතරදී අපිට පෙන්වන්නේ සියා වගේම ගායත්‍රි හිර වෙලා ඉන්න පාළු බේස්මන්ට් එක ළඟ උඩ පාරේ කපල් එකක් ආදරය කරන විදිය. මේ අතරදී තමයි සියා තවත් වතාවක් කවුළුව දිගේ දිගටම එන්නේ. ඇවිත් උඩට හැරෙන තැන නතර වෙලා උදව් කරන්න කියලා කෑ ගහන්නේ. නමුත් ඉතින් එතකොටත් ආව වැඩෙත් ඉවර කරගනිපු මේ දෙන බයික් එකේ නැගලා මේක ස්ටාර්ට් කරගන්නවා. එතකොට බා කවුළුවෙන් සියා උදව් ඉල්ලලා කෑ ගහන ශබ්දය මෙයාලට ඇහෙන්නේ නැහැ. ඊළඟට මේ බයික් එක මෙතනින් පිටත් වෙලා යනකොට සියාට වගේම ගායත්‍රිට බේරෙන්න තිබුණු අවස්ථාවක් නැති වෙලා යනවා. මේ අතරදී අපිට පෙන්වන්නේ අවිනාශ්ගේ තුන්වෙනි ඉලක්කය වුණු අංගත් පණ්ඩිත්ව. ඔතනදී මෙයාව ෆලෝ කරන අවිනාශ්ට පුළුවන් වෙනවා අංගත්ගේ ගෙදර හොයාගන්න. කමරි අංගත් මේ විදියට ජීවත් වෙන්නේ තට්ටු නිවාස සංකීර්ණයක. ටික වෙලාවකින් මෙයා ආයමත් එළියට ආවම තමයි අවිනාශ් ආයමත් මෙයාව ෆලෝ කරන්නේ. මේ විදියට පිටත් වුණු අංගත් ඇවිත් නවතින්නේ. කලිනුත් වතාවක් අපිට හම්බ වුණු මේගනාගේ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේදී. ඉතින් ඔතනදී අංගත් අවුරුදු 7ක් තිස්සේම මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා එයා බේරුණු හැටි ගැන මෙතන ඉඳපු අයට පැහැදිලි කරනවා. ඉතින් කොහොම හරි මේකේ පිටිපස්සට වෙන්න අවිනාශොත් මේ කතාවට ඇහුම්කම් දෙනවා. ඔතනදී අංගත් කියන්නේ මද්‍රව්‍ය නැති ජීවිතයට පුරුදු වෙලා අදට හරියටම අවුරුදු 2යි දවස් 7යි කියලා. මේ අතරදී තමයි වාකවුලුව ඇතුළට ගිහින් එළියට අවසියා ගායත්‍රිට කියන්නේ අක්කේ මං කොච්චර කෑ ගැහුවත් කවුරුවත් එන්නේ නැහැ. මට ආයෙමත් ඒක ඇතුළට යන්නත් බෑ කියලා. ඉතින් ඔය ආයෙමත් ඒක ඇතුළට යන්න ඕන නැහැ කියන ගායත්‍රි ඊළඟට තමයි ඇඳුම් නවන අතරදී මෙයාට අලුත් සැලැස්මක් දෙන්නේ. මොකද ගායත්‍රි මෙතනදී කියන්නේ මං ඇලර්ජික් වලට බොන බෙහෙතක් තියෙනවා. ඊළඟ වතාවේදී නරක අංකල් එනකොට මං ඒක ඔයාට දෙනවා කියලා. ඉතින් ඒකෙන් ඔයාට ලොකු නිදිමතක් ඇති වේවි. එතකොට මං නරක අංකල්ට ඔයාව හොස්පිටල් ගෙනියන්න ඕන කියනවා. ඒ විදියට එළියට ගිය ගමන් අපි පැන ගන්නවා කියලා. මේ වෙලාවේදී තමයි සියා ගායත්‍රිගෙන් අහන්නේ එතකොට නරක අංකල් ඔයාව මෙහෙ තියලා මාව විතරක් අරගෙන ගියොත් මොකද කරන්න කියලා. ඒකත් එක්කම තමයි ගායත්‍රි මේකට සැලසුමක් හදන්නේ. ඒ අනුව සියාගේ චිත්‍රපොතේ කිඩ්නැපර් වගේම මේ දෙන්නගේ චිත්‍ර දෙකක් අඳින ගායත්‍රි සියත් එක්ක වෙනත්ම දෙයක් ගැන කතා කරන ගමන් මේක පිටිපස්සේ පණිවිඩයක් ලියනවා. ඉතින් කිඩ්නැප් කරපු අපි දෙන්නව බේරගන්න කියලා ගායත්‍රි මේ මැසේජ් එක ලියලා එතනින් පස්සේ තමයි මේ කොලේම කඩදාසි ගෙම්බෙක්ව හදන හැටි සියාට කියලා දෙන්නේ. ඊළඟට තමයි සියා මේක අතට ගන්න. මොකද දැන් මෙයාලට පුළුවන් සියාව විතරක් එළියට අරගෙන ගියොත් මේක පාවිච්චි කරලා මොන විදියකට හරි උදව්වක් කරගන්න.
මේ අතරදි තමයි සුපුරුදු විදියටම එදා රාත්‍රියේත් ජේ එන්නේ අර සුපර් මාකට් එකට බඩු අරගන්න. නමුත් එතකොට තමයි ආයමත් මෙහි ඉඳපු ශර්ලිව මෙයාට හම්බ වෙන්නේ. ඔතනදි ජේ මෙයාවත් මග හරිමින් පැත්තකට ආවත් එළියට ආව ශර්ලි කෝල් එකෙන් කතා කරලා කියන්නේ ආයමත් අන්තිම මොහොතේ කැන්සල් වෙන වැඩ මට දෙන්න එපා. මොකද මං ආලන්ට වෙලාවට සල්ලි ජවන්න ඕන කියලා. මේ කෝල් එකත් අවසන් කරපු ශර්ලි ඊළඟට තමයි දකින්නේ මෙතන ඉඳපු ජේව. ඔය වෙලාවෙදි මෙයා ගැන තියෙන කුතුහලය නිසාම ශර්ලිම ඇවිත් ජේට කතා කරනවා. මේ වෙලාවෙදි තමයි ජෙත් ලැජ්ජාවෙන් වගේ ශර්ලිත් එක්ක කතා කරන්නේ. එදෙන් අද මට තිබුණු වැඩේ කැන්සල් වුණා. කැමතිනම් මට ඔයත් එක්ක එන්න පුළුවන් කියලා ශර්ලි කියනකොට ජේ අහන්නේ කොච්චර වෙලාවකටද කියලා. එදෙන් ඒක ඔයා තීරණය කරන්න කියලා ශර්ලි කියනකොට තමයි ජේ කියන්නේ එහෙමනම් පැය දෙකකට යමු කියලා. ඊළඟට තමයි ජේ අතේ තිබුණු සල්ලි ටික වැඩිපුරත් එක්කම ශර්ලිට දෙන්නේ. එතනින් පස්සේ තමයි ශර්ලි ජේවත් එක්කගෙන හොටෙල් එකකට එන්නේ. ඊළඟට තමයි ශර්ලිම රූම් එකත් බුක් කරලා ජේව ඇතුළට එක්කගෙන යන්නේ. නමුත් ඉතින් ඇත්තටම ජේට මේ වගේ දෙයකට ඌමනාවක් නැහැ. නමුත් එතකොට තමයි ශර්ලි බී එකක් අරගෙන ජේට දෙන්න ළඟට එන්නේ. ශර්ලි මේ විදියට ඇඟට අත තියනකොටම ජේ ගැස්සිලා යනවා. ඔය දෙත් එක්කම තමයි ශර්ලිටත් හිතා ගන්න බැරි මෙයා මොන වගේ මිනිසෙක්ද කියලා. ඊළඟට තමයි ශර්ලි මෙයාට කියන්නේ එහෙමනම් ඔයාගේ පළවෙනි දවස අද වෙන්න ඇති. ඉතින් අපි ටික වෙලාවක් මොනවා හරි දේවල් ගැන කතා කරමු කියලා. නමුත් ඉතින් ජේ ඉන්නේ තාමත් ලැජ්ජාවෙන් ඇඹරෙන ගමන් ඔය වෙලාවෙදි තමයි ශර්ලි මෙයාගේ නම මොකක්ද අහන්නේ. එතකොට තමයි ජේ එයාගේ තනි අකුරේ නම මෙයාට කියන්නේ. එතනින් පස්සේ තමයි ශර්ලි අහන දේවල් වලටත් උත්තර දෙමින් ජේ ටිකෙන් ටික මෙයාට හිතවත් වෙන්නේ. එතනින් අපි ආයෙමත් යන්නේ අතීත කතාවට. ඉතින් මෙතනදී මෙඩිකල් කොලෙජ් එකේ ෆයිනල් එක්සෑම් එකත් ලියලා ඉවර වුණාට පස්සේ අංගත් ඉන්නේ හොඳටම අවුල් වෙලා. ඒකත් එක්කම මෙයාව දැකපු අවිනාශ් ඇවිත් අහන්නේ මොකක්ද ප්‍රශ්නේ කියලා. ඔය වෙලාවෙදි තමයි අංගත් මෙයාලට කියන්නේ මට එක්සෑම් එක හොඳටම අවුල් ගියා. උපරිම ලකුණු 25ක් 30ක් ඇති. මං කොහොමද මේවා ගෙදරට කියන්නේ කියලා. ඉතින් ඒක පාස් නොවුනොත් බය නැතුව ඉන්න අගෝස්තු වල තව එක්සෑම් එකක් තියෙනවා කියලා චේන් කිව්වත් අංගත් මෙතනදි කියන්නේ ඔයාලටත් මේක තේරෙන්නේ නැහැ. මං එක්සෑම් එක අවුල් කරන් ගෙදර ගියාට පස්සේ තාත්තා මාව ඉතුරු කරන එකක් නැහැ කියලා. ඉතින් අපි දැනටමත් දන්න විදියට අංගත්ට තියෙන ලොකුම දුර්වලතාවය තමයි බය කියන එක. ඉතින් ඕනවටත් වඩා අංගත් එයාගේ තාත්තට බයෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒවගේ මෙදා රාත්‍රියේත් නිදි නැතුව ඇවිදින අංගට දිගින් දිගටම මතක් වෙන්නේ එයා ඩොක්ටර් කෙනෙක් වුණාට පස්සේ තාත්තත් රස්සාවෙන් අයින් වෙනවා කියපු කතාව. ඒ වගේම ගමේ හැමෝටම දැනටමත් තාත්තා එයාගේ පුතා ඩොක්ටර් කෙනෙක් බව කියලා තිබුණු විදිය. මේ දෙත් එක්කම ඩොක්ටර් කෙනෙක් වෙන ෆයිනල් එක්සෑම් එකත් කොට දාගන්න බැරි වුණු අංගත් ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකකින්. මේ වෙලාවෙදි තමයි අංගත් මහරෑම ඇවිත් බලාගෙන ඉන්නේ උත්තර පත්‍ර එක එක්සෑම් පේපර්ස් ටික තියෙන ස්ටාෆ් රූම් එක දිහා. මෙතනින් අපි ආයමත් වර්තමානයට සම්බන්ධ වෙනකොට සුපුරුදු විදියටම ජේ බේස්මන්ට් එකට එන්න සියා වගේම ගයත්‍රිව බලන්න. මේ වෙලාවේදී ජේ අනිත් පැත්තෙන් ඇහෙන සවුන්ඩ් එක ඔන් කරලා බලනකොට තමයි ඇහෙන්නේ ගයත්‍රි දිගින් දිගටම යාට උදව් කරන්න කියලා කෑ ගහන විදිය. එතෙන් සියා නැගිටින්නේ නැහැ. ඇවිත් අපිට උදව් කරන්න කියමින් ගයත්‍රි කියනකොට තමයි ජේ ඉක්මනටම වෙස්මුණක් දාගෙන මේ කාමරයට ඇතුළු වෙන්නේ. මේ දෙත් එක්කම තමයි ගයත්‍රි එක දිගටම කියවගෙන යන්නේ. සියා දැන් ගොඩ වෙලාවක් ඉඳන් නැගිටින්නේ නැහැ. එයාගේ සීනි මට්ටමත් හොඳටම බහැලා තියෙන්නේ. මං වෙලාවට හැමදේම බෙහෙත් ටික ඔක්කොම දුන්නා. නමුත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මං දන්න විදියට මේ තත්ත්වය ගොඩක්ම බරපතලයි කියමින් ගයත්‍රි මෙතනදි කියන්නේ මේකෙන් සියාගේ ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන් නැත්නම් එයාව කොහොම එකකට යන්නත් පුළුවන් කියලා. ඔතනදි තමයි මේ කතාවෙන් ජේත් කලබල වෙන්නේ. මේ වෙලාවෙදි සියාව උස්සගනිපු ජේ මෙයාව එළියට අරගෙන යන්න හදනකොට ගයත්‍රි බැගෑපත් වෙමින් කියන්නේ මං කිසිම දෙයක් නොකර ඉන්න දිවුරල පොරොන්දු වෙනවා මාවත් එක්කගෙන යන්න සියාගේ ළඟින් ඉන්න කෙනෙක් ඕන කියලා. මේ දෙත් එක්කම ගයත්‍රිටත් එළියට එන්න chance එක ලැබෙනකොට මෙයා දකිනවා ජේගේ ඔපරේටින් සිස්ටම් එක. එතනින් පස්සේ ජේ ටිකෙන් ටික මෙයාලා එළියට අරගෙන යනකොට ගයත්‍රි වටපිටාව හොඳට බලා ගන්නවා. නමුත් ඉතින් මේක සම්පූර්ණයෙන්ම අතහැරලා දාපු පාළු ගොඩනැගිලි සංකීර්ණයක් නිසා ගයත්‍රිට එලා ඉන්නේ හරියටම කොහෙද කියලා බලා ගන්න විදියක් නැහැ. ඊළඟට තමයි ජේ කායක ගාවට ඇවිත් සියාවත් ඇතුළට දාගන්නේ. මේ වෙලාවේදී ගයත්‍රිත් කායකට නගිනකොට මෙයාලා මෙතනින් ඉක්මනටම පිටත් වෙන්නේ හොස්පිටල් එකට යන්න. මේ යන අතර මගදිත් වටපිටාව දිගින් දිගටම බලන ගයත්‍රි උත්සාහ කරන්නේ එලා ඉන්නේ කොහෙද කියලා අඳුරගන්න පුළුවන් බෝඩ් එකක් හරි මොකක් හරි මග සලකුණක්. නමුත් ඉතින් රෑ වගේම මෙයා යන වේගය නිසා ගයත්‍රිට මොකොත්ම බලා ගන්න පුළුවන් වෙන්නෙත් නැහැ. ගම නමුත් ගයත්‍රි දිගටම ඉවසගෙන ඉන්නකොට සියා දිගින් දිගටම රඟපෑම කරනවා. ඔය අතරදී ජේස්ගේ හොස්පිටල් එක පාරටත් වාහනේ දාලා මේක ඉස්සරහට මෙනවා. නමුත් එතකොටම තමයි වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් යන්නේ. මොකද අඩ සිහියෙන් ඉඳපු සියා මෙතනදී ගයත්‍රිට කතා කරලා අහන්නේ අක්කේ අපි දැන් පැනලා යන ගමන්ද ඉන්නේ කියලා. මේ කතාව වුණාට පස්සේ තමයි ජේට මෙතන වෙන සිද්ධිය තේරුම් ගන්න. ඊළඟට වහම ආයමත් හොස්පිටල් එක පෙනිපෙනීම ජේ වාහනේ හරවගෙන ආපහු එනවා. මේ වෙලාවේදී මේ chance එකක් නැති වෙන්න යනකොට තමයි ගයත්‍රි ක්‍රියාත්මක වෙන්නේ. මෙයා ඊළඟට කරන්නේ සියාගාව තිබුණු එලා අර කලින්ම සටහන් කරලා හදාගනිපු චිත්‍රෙත් එක්කම තිබුණු පණිවිඩය කාර් එකෙන් එළියට විසි කරන එක. ඉතින් ඔතනින් 8 වෙනි එපිසෝඩ් එකත් අවසන් වෙනකොට මෙතනින් එහාට මොකද සිද්ධ වුනේ කියලා දැනගන්න අපි යමු ඊළඟ එපිසෝඩ් එකට.
කොටස ආරම්භ වෙන්නේ ජේ කායකයමත් හරවගෙන කේන්තියම සියා වගේම ගායත්‍රිව ආයමත් ආපහු එක්කගෙන එනවත් එක්කමයි. මේ වෙලාවේදී ගායත්‍රි මෙයාට කියන්නේ මට ගෙදර යන්න ඕන කියලා. නමුත් මේ කිසිම දෙයකට ඇහුම්කම් නොදෙන ජේ මෙතනින් පිට වෙලා යන්නේ මේකත් ලොක් කරන ගමන්. එයාලා කරපු මේ වැඩෙත් අසාර්ථක වුණු නිසාම තමයි ගායත්‍රි ගෑස් වලින් කඳුළු කඩාගෙන වැටෙන්නේ. ටික වෙලාවකින් මේක ලොකු ඇඬිල්ලක් බවට පත් වෙන්නේ. නමුත් මේ අතරදි ගායත්‍රිගේ උත්සාහය අපත යන්නේ නැහැ. මොකද පහුවෙනිද උදේ SK හොස්පිටල් එක ළඟ පාරේ ඇවිදිමින් ඉඳපු මිනිස්සෙකුට ගායත්‍රි විසි කරපු කොළය හම්බ වෙනවා. ඔය අතරදි තමයි අවිනාශ් අබාට පැහැදිලි කරන්න එළ ගිලඟ ටාගට් එක වුණු අංගත් පණ්ඩිත්ගේ ජීවන රටාව ගැන. අවිනාශ් හොයාගෙන තිබුණු විදියට අංගත් හැමදාම උදේ 8ට ඇවිදින්න යනවා. එතනින් පස්සේ 10ට ෆාමසියකට එනවා. ඒ වගේම සතියට 3 පාරක් මත්ද්‍රව්‍ය නිවාරණ සැසියකට යනවා කියලා. එතෙන් ජාලුවෙක්වත් පවුල කෙනෙක්ගේ ආශ්‍රයයක්වත් අංගත්ට නැහැ කියමින් අවිනාශ් මෙතනදි කියන්නේ හැමදාම රොබෝ කෙනෙක් වගේ එකම පැන්ඩකට එකම දේවල් ටික තමයි කරන්න කියලා. එතින් එහෙම කෙනෙක් මොන හේතුවකටද හිරේ ගිහින් හිටියේ කියලා අබා අහනකොට තමයි අවිනාශ් මේ කතාව අබාට කියන්නේ. මොකද සෙෂන් එකේදී තමන් කරපු වැරදි පාපොච්චාරණය කිරීමකුත් සිද්ධ වෙනවා. එතනදී තමයි අංගත් කියන්නේ එයා මෙඩිකල් කොලෙජ් එකේ ඉන්නකොට ෆයිනල් එක්සෑම් එක පාස් වෙයිද ෆේල් වෙයිද කියලා බයෙන් හිටියා. අන්න එතනදී යාගේ අතින් වෙච්ච වැරද්දක් නිසා තමයි අවුරුදු 7ක සිරදඬුවමක් හම්බ වුණේ කියලා. අංගත් හෙලි කරන විදියට ඒ ගත කරපු අවුරුදු 7 පුරාවටම හැමදාම රාත්‍රියට බන්ධනාගාරේ ලයිට් ඔෆ් වෙච්ච ගමන් සෙල් එකේ ඉඳපු අනිත් අය මෙයාට ලैंगिකව හිංසා කරලා තියෙනවා. එතින් අන්න ඒ විදියට අවුරුදු 7ක ජීවිතයක් ගත කරාට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම කඩා වැටිච්ච මිනිසෙක් විදියට එළියට ආව මේ අංගත් මද්ද්‍රව්‍ය භාවිතයට හුරු වෙලා තියෙන්නේ. ඒ විදියට අවුරුදු 3ක් තදින්ම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉඳපු නිසා තමයි අංගත්ගේ පවුලෙන්ම එයාව අයින් කරලා තියෙන්නේ. එතනින් පස්සේ තමයි රියබ් එකකට සම්බන්ධ වෙලා එතනින් ලැබුණු උදව්වෙන් මද්ද්‍රව්‍ය පාවිච්චිය නතර කරපු අංගත් ෆාමසි කෝස් එකක් කරලා එයාගේම බිස්නස් එකක් පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එහෙම මිනිස්සෙකුට මේ දේ කරන්න කොහෙත්ම සුදුසු නැහැ කියලා අවිනාශ් කියනකොට අබටත් හිතාගන්න බෑ මොකද කරන්න කියලා. එතනින් පස්සේ තමයි එදා රාත්‍රියේත් සුපුරුදු විදියටම එළියට එන ජේ අයමත් වතාවක් ශර්ලිව හම්බ වෙලා මෙයත් එක්කම හොටෙල් එකට යන්නේ කලින් විදියට කතා බහ කරමින් එයාගේ පාළුව දුක නැති කරගන්න. මේ වෙලාවේදී තමයි ශර්ලි එයාගේ මල්ලි ඇලන් ගැන ජේට කියන්නේ. ඉතින් ශලම්බල බෝඩින් ස්කෝල් එක ඉගෙන ගන්න එයා වෙනුවෙන් තමයි දැන් මම මේ විදියට සල්ලි හොයන්නේ කියමින් ශර්ලි කියනකොට ජේ කියන්නේ මමත් ඉගෙන ගත්තේ බෝඩින් ස්කෝල් එක තමයි කියලා. එතනින් අපි ආයමත් අවිනාශ්ගේ ස්වරූපයට එනවා. මෙයා මේ වෙලාවේදී කරන්නේ අංගත්ව ෆලෝ කරන එක. මෙතනදී තමයි අවිනාශ් දකින්නේ රාත්‍රියේ තිබුණු කළුවර නිසාම ඉස්සරහින් මිනි පෙට්ටියක් අරගෙන එනවා දැකලා අංගත් නවතින විදිය. මේ වෙලාවේදී කණුවේ තිබුණු ලයිට් එකක් දිම් වෙන්න පටන් ගත්තම අංගත් මේකෙන් ගොඩක් බය වෙලා ඉන්නේ. කොච්චර බය වෙලාද කියනවනම් අංගත් මෙතනදී බයික් එකත් හරවගෙන ආපස්සට යනවා. මේ අතරදී තමයි ක්‍රයිම් බ්‍රාන්ච් හෙඩ් මූර්ති අවිනාශ්ට කෝල් එකක් දීලා කියන්නේ ඔයාගේ දුව ඇඳ කියලා හිතන්න පුළුවන් චිත්‍රයක් හම්බ වුණා කියලා. ඒ වගේම ඉක්මනටම ඇවිත් එයාව හම්බ වෙන්න කියලා. මේ දෙත් එක්කම තමයි වහම පිටත් වෙන අවිනාශ් අබාටත් මේ ගැන කියමින් කෝල් එකක් දෙන්න. අපි සියාගෙන දැනටමත් දන්නවා කියන එක කාටවත්ම හෙලි කරන්න එපා. මං තව විනාඩි 15කින් ඇවිත් ඔයාව ගන්නම්. අපි දෙන්නම ගිහින් චිත්‍රය ගැන බලමු කියලා. මේ අතරදී තමයි සේබා කබිර් ගැන මූර්තිට කම්ප්ලේන් කරන්නේ. තාමත් කේස් එක ගැන පැහැදිලි විස්තරයක් නැති නිසා මීඩියා වලින් මාව කන්න හදනවා කියලා. ඉතින් කබිර් හරියට වැඩේ කරන්නේ නැහැ කියලා සේබා චෝදනා කළත් මූර්ති මෙතනදී කියන්නේ කබිර්ට දිගටම අවස්ථාව දෙමු කියලා. එතකොට තමයි කබිර් මූර්තිට කියන්නේ සර් ආයමත් වතාවක් ඝාතකයාගෙන් වීඩියෝ එකක් නිවුස් channel එකකට ලැබුණොත් ඒක පබ්ලික් නොකර අපේ අතර ලැබෙන විදියට අධිකරණ නියෝගයක් ගමු කියලා. ඉතින් මූර්තිත් මේ යෝජනාවට කැමති වෙනවා. ඔතනින් පස්සේ තමයි අවිනාශ් වගේම අබා ඇවිත් චිත්‍රය පරීක්ෂා කරලා තහවුරු කරන්නේ මේක එයාලගේ දුව සියා ඇඳපු එකක් කියලා. මේ වෙලාවේදී තමයි අවිනාශ් අබාට කියන්නේ එහෙමනම් අපේ සියා තාමත් ජීවත් වෙනවා. ඒ වගේම අපිට තාමත් බලාපොරොත්තුවක් තියෙනවා කියලා. අවිනාශ් කියපු මේ කතාවත් එක්කම තාමත් ෂොක් වෙලා ඉඳපු අබා බොරු දුකක් එක්කම සතුටක් හිතේ මවාගෙන අවිනාශ්ට කියන්නේ අපේ දුව තාමත් ජීවතුන් අතර අපි ඉක්මනටම යාව හොයාගමු කියලා. ඊළඟට අවිනාශ් මූර්තිගෙන් අහන්නේ චිත්‍රයේ තියෙන පණිවිඩය ලිව්වේ කවුද කියලා. එතකොට තමයි මූර්ති කියන්නේ ඒක ලියලා තියෙන්නේ අතුරුදහන් වුණු අනිත් ගැහණු ළමයා ගයත්‍රි. පේන විදියට දෙන්නම එකම තැනක තමයි හිර වෙලා ඉන්නේ. ගයත්‍රිගේ අම්මයි තාත්තයිත් මෙහාට ආවට පස්සේ අත්තකුරු ගැන හරියටම තහවුරු කරාවි කියලා. ඊළඟට මේ දෙන්න මෙතනින් එළියට එනකොට තමයි ගයත්‍රිගේ අම්මයි තාත්තයිත් මෙතනට ඇවිත් ඉන්නේ. ඊළඟට තමයි මෙයාලත් ඇතුළට යන්න ලැබිලා තිබුණු චිත්‍රය පරීක්ෂා කරන්න. මේ අතරදී තමයි කබිර් ඔෆිස් එකේ ඉඳගෙන මේ චිත්‍රය පරීක්ෂා කරන්න. මතනදී ජයප්‍රකාශ් මෙයාට කියන්නේ සර් අපි හොයන්නේ රාවණ මිනිමරුවෙක් ගැන අතුරුදහන් වීම කේස් බලන්න වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනකොට අපි මොකටද මේකත් කරගහන්නේ කියලා. නමුත් අන්න එතකොට තමයි කබිර් මෙයාට පැහැදිලි කරන්නේ මුලදී ලිය පුරාවටම පැහැර ගනිපු සිද්ධිය ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි මේක අපිට ගොඩක් විශේෂයි. මොකද චිත්‍රයේ එක කකුලක් බලන්න පේන විදියට කිඩ්නැප් අපි හොයන ඝාතකයා විදියටම කොරගහන කෙනෙක් කියලා. එතකොට ප්‍රකාශ් කියන්නේ සර් ඔය චිත්‍රය ඇඳලා තියෙන පොඩි ළමයෙක් පොලිස් ස්කෙච් ආටිස්ට් කෙනෙක් නෙමෙයි. එතකොට කකුලක් එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් කියලා. උදාහරණයක් විදියට මගේ දුව අශ්වයෙක් කියලා අඳින චිත්‍ර මට පේන්නේ බොරුවෙක් වගේ කියලා. නමුත් ඉතින් තාමත් කබීර්ගේ හිතේ ඇතිවුණු සැකය ඒ විදියමයි.
මේ අතරදී අපිට පෙන්වන්නේ කෑම ඔයමින් ඉන්න ගයත්‍රීව මෙතනදී කොකින් ඔයිල් බෝතලෙත් අතට ගන්න ගයත්‍රී ළඟට එකපාරටම මතක් වුණු දෙයක් නිසා අතට ගන්න ලයිසෝල් බෝතලයක් මොකද මේකේ බ්ලීචින් තියෙනවා. ඔය අතරදී අපි එන්නේ මේකනාගේ වැඩසටහනට. මෙතනදී අංගත් මේකනත් එක්කත් කතා කරලා මෙතනින් පිටත් වෙලා යනකොට මෙයාගේ පස්සෙන් අවිනාශුත් යනවා. නමුත් එතකොටම තමයි මේකන අවිනාශව නතර කරගන්නේ පොඩ්ඩක් කොහොම ඉන්න මම මේ පාර ඔයාව අල්ලගත්තා කියලා. එතෙන් ඔයා කලින් පාරත් ඇවිත් පිටිපස්සටම වෙලා ඉඳලා කතා නොකරම යන්න ගියන්නේ කියලා මේකනා කියනකොට අවිනාශය වඳුන්වල දෙන්නේ අලුත් කෙනෙක් විදියට. නමුත් ඔතනදී තමයි වැඩේ තවත් අවුල් යන්නේ. මොකද මේකනා හම්බ වෙන්න කබීර් මෙතනට එනවා. ඇතෙන් මේ දෙන්න මේ විදියට එකිනෙකාව දැකලා ෆුල් කන්ෆියුස් වෙනකොට මේකනා මෙයාලගෙන් අහන්නේ ඔය දෙන්නම එකිනෙකාව දන්නවද කියලා. මේ දෙත් එක්කම තමයි අවිනාශ් කතාවක් ගොතන්නේ. එයාගේ පේෂන්ට් කෙනෙකුත් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තිබුණා. ඒකෙදී යා කියපු දේවල් ඇත්තද කියලා බලන්නයි මමත් ඇවිත් මේකට සම්බන්ධ වුණේ කියලා. ඇති මගේ වැඩසටහන ඇත්තටම හොඳයිද කියලා මේ ගැන අහනකොට කබීරට ඇමතුමක් දෙමින් ප්‍රකාශ කියන්නේ මිනිමරු වගෙන් ලැබෙන වීඩියෝස් ප්‍රචාරය වෙන එක නවත්තන්නත් අධිකරණයෙන් අවසර ලැබුණා කියලා. මේ කතාවටත් ඇහුම්කම් දෙන අවිනාශ් ළඟට තමයි මේකනා වගේම කබීර්ගෙනු සමුගෙන මෙතනින් මාරු වෙන්නේ. කොහොම වුණත් මේ වෙච්ච දේත් එක්කම අවිනාශ්ට තේරුම් යනවා එයාලගේ වැඩේ තවත් අමාරු වෙනවා කියන එක. ඊළඟට තමයි එදා රෑ හොටෙල් එකේ වැඩ කරමින් ඉඳපු අබාට අවිනාශ් මේ ගැන කියන්නේ මෙච්චර කාලයක් මං හැමෝටම විශ්වාසයක් ඇති කෙරුවා. ඒ වගේම කිඩ්නැපර්ම මේ ඝාතන වලට අහු වෙන විදියටයි මං අපේ දේවල් සැලසුම් කරේ කියලා. නමුත් හවස වෙච්ච දේත් එක්කම අපි අමාරුවේ වැටෙනවා කියමින් අවිනාශ් මෙතනදි කියන්නේ අපි දැන් බලන් හිටිය ඇති අංගත්ගේ වැඩෙත් ඉවරයක් කරමු කියලා. ඒ වගේම මට අලුත් තොරතුරු ටිකක් ලැබුණා. මේ වතාවේදී මං අංගත්ව ගිහිල්ලාම හම්බ වෙනවා කියමින් අවිනාශ් කියනකොට අපි කියන්නේ ඒක කොහෙත්ම හොඳ අදහසක් නෙමෙයි කියලා. නමුත් වෙන ගන්න තීරණයක් නැහැ කියමින් අවිනාශ් මෙතනදි කියන්නේ අපිට මේ දේවල් කරන්න තවත් වැඩි කාලයකුත් නැහැ කියලා. ඊළඟට අපි ආයමත් එන්නේ අතීත සිද්ධියට. මේ වෙලාවේදී අවිනාශ් ජයින් එක්කම එළියට ගිහින් කෑම කාලා ආයමත් එනකොට අවිනාශ් ජයින්ට කියන්නේ මගේ ඇඟට ටිකක් හරිමදි උණ හැදිලාද බලන්න කියලා. ඔය දෙත් එක්කම පරීක්ෂා කරපු ජයින් කියන්නේ ඔයාට ඇත්තටම උණ හැදිලා කියලා. ඊළඟට හොස්ටල් රූම් එකට ආවම ජයින් මෙයාට දෙන්න බෙහෙත් අරගෙන බැලුවත් එයාලා ගාව තිබුණු බෙහෙත් එක්ස්පයර් වෙලා. එදින් කමක් නැහැ මට එකක් දෙන්න කියලා අවිනාශ් කියනකොට ජයින් මෙයාට බනින්නේ පරණ බෙහෙත් බිල තමුන් මැරුණොත් මට ක්ලිනික් එකක් තනියම තමයි කරන්න වෙන්නේ කියලා. ඊළඟට ජයින් ස්ටාෆ් රූම් එක පැත්තට යන්නේ බෙහෙත් අරගෙන එන්න. මේ අතරදී අපිට පෙන්වන්නේ අංගද්ව මෙයා මේ වෙලාවේදී භූමිතෙල් ගැලුමකුත් ගෙනල්ලා තියාගෙන ඉන්නේ. ඔය අතරදී ජයින් ස්ටාෆ් රූම් එකට යනකොට මේක බලාගන්න පාණ්ඩේ මේක වහලා යන්නේ බඩ අවුල් වෙච්ච නිසා ඉක්මනටම යන්න ඕන කියමින් එතෙන් මටත් හදිසියෙම බෙහෙත් ඕන කියන ජයින් මෙතනදී කියන්නේ දොර ඇරලා යන්න මං බෙහෙත් අරගෙන ආයමත් වහන්නම් කියලා. මෙතනදී ජයින්ව විශ්වාස කරපු පාණ්ඩේ මෙයාට යතුරක් දෙනකොට ඇතුළට ආව ජයින් ස්ටාෆ් රූම් එක ඇතුලේ තිබුණු ලොකර් එකේ බෙහෙත් හොයනවා. ඔය අතරදී තමයි අංගත් ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙලාවේදී භූමිතෙල් ගැලුමත් අරගෙන මෙයා එන්නේ ස්ටාෆ් රූම් එක ගාවට. මෙතනදී දොර ලොක් කරලා නොතිබුණු නිසා මෙයාගේ වැඩේ තවත් ලේසි වෙනවා. ඊළඟට මෙතනට ඇතුල් වුණු අංගත් දන්නේ නැහැ ඇතුලේ ජයින් ඉන්නවා කියලා. මෙතනදී ජයින් ඉඳපු ඇතුල් කාමරයත් ලොක් කරන අංගත් ඊළඟට තමයි උත්තර පත්‍ර තිබුණු කබඩ් එකට භූමිතෙල් දාලා මේක ගිනි තියන්නේ. නමුත් අංගත් හිතුවටත් වඩා ලොකු ගින්නක් මෙතන ඇති වෙනකොට කලබල වුණු මෙයාගේ අතින් ගැලුමේ තිබුණු භූමිතෙල් ටික බිම ඉහිරෙනවා. ඒකත් එක්කම භූමිතෙල් හැම තැනම පැතිරිලා යනකොට ගින්නත් ඉතාමත් වේගෙන් පැතිරිලා යනවා. ඒ අතරේදී බෙහෙත් හොයපු ජයින්ට මේ ශබ්දය ඇහුණත් මෙයා හිතන්නේ මුරකාරයා පාණ්ඩේ ආයමත් ඇවිත් වෙන්නේ නැති කියලා. ඔය අතරදී තමයි අංගත් එළියට පැනගෙන ස්ටාෆ් රූම් එකේ දොරත් ලොක් කරලා යතුරත් අරගෙන යන්නේ. මේ වෙලාවේදී ජයින් ඇතුල් කාමරයත් අරගෙන එළියට එද්දි තමයි මෙයා දකින්නේ මුළු ස්ටාෆ් රූම් එකම ගිනි ගන්න විදිය. භූමිතෙල් ගැලුමෙන් දිගින් දිගටම භූමිතෙල් එනකොට ගින්න තව තවත් පැතිරෙනවා. ඔය අතරදී ආයමත් ආව පාණ්ඩේ මේ ගින්න දැකලා උදව් විල්ලල කෑ ගහනවා. මේ වෙලාවේදී තමයි අමාරුවෙන් දොර ගාවට පැනගනිපු ජයින් එයා එළියට ගන්න කියලා කෑ ගහන්න පටන් ගන්න. මේ අතරදී තමයි අවිනාශ්ටත් මේ කලබලය ඇහෙන්නේ. ඔය වෙලාවේදී හැමෝම මෙතනට එකතු වුණත් කාටවත්ම මේ ජකඩ දොර අරගන්න විදියක් නැහැ. මොකද චතුර අංගත් අරගෙන ගිහපු නිසා. මේ වෙලාවේදී අවිනාශුත් දොර ගාවට ඇවිත් දෙකින් දිගටම ජයින්ට කතා කරා. ඇතුලේ ගින්නත් එක්කම ඇතිවුණු දුම නිසා ජයින් සිහි නැතුව ඇදගෙන වැටෙනවා. එතනින් පස්සේ තමයි ගින්නට අහු වුණු ජයින්ගේ මරණය සිද්ධ වෙන්නේ. මේ ඇතිවුණු ෂොක් එකත් එක්කම තමයි අවිනාශ්ගේ පෞරුෂය ඇතුළට ගිහිල්ලා ජේ එළියට එන්නේ. මොකද මේ කම්පැනි දරා ගන්න ඕන නිසා. මේ ඇතිවුණු සිද්ධියෙන් පහුවෙනිදා තමයි අංගත් පොලිස් බාරයට පත් වෙන්නේ. එතෙන් එතනදී අංගත් දෙකින් දිගටම ජයින් ඇතුලේ ඉන්න බව දන්නේ නැහැ. උත්තර පත්‍ර වලටයි ගිනි තිබ්බේ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. මොකද අංගත්ට තිබුණු පාලනය කරගන්න බැරි බය නිසාම එයා මිනිමරුවෙක් බවට පත් වෙලා. එතෙන් අන්න එතනින් තමයි අවිනාශ්ට මේ අංගත් එක්ක වෛරය ඇති වෙන්නේ. එතෙන් අවිනාශ් වෙනුවෙන් ජේ සූදානම් වෙන්නේ සුපුරුදු විදියටම එයාගේ රටාවට අනුව මෙයාගෙනුත් පලිගන්න. මෙතනින් අපි ආයමත් වර්තමානයට එනකොට අවිනාශ් මේ වතාවේදී අංගත්ගේ ෆාමසියකට ඇවිත් අහම්බෙන් මෙයාව හම්බ වුණු විදියට රංගපෑමක් කරනවා. නමුත් ඉතින් අවිනාශ්ව අඳුනගත්ත වෙලේ ඉඳන් අංගත් ඉන්නේ අවුලෙන්. ඊළඟට දෙන්නත් එක්කම එළියට ඇවිත් කතා කරනකොට අංගත් ඇත්තටම ඉන්නේ පරණ අතීත සිදුවීම් නිසා ගොඩක් බය වෙලා. මේතේ තේරුම් ගන්නපු අවිනාශ් අංගත්ට කියන්නේ පරණ දේවල් අමතක කරලා දාන්න දැන්වත් ජීවිතේ ඉස්සරහට යමු කියලා. එතකොට තමයි අංගත් කියන්නේ ඔයා කියන තරම් ඒක ලේසි නැහැ කියලා.
කමරතින් වාට MBBS එක්සෑම් එක පාස් වෙන්න බැරි වුණාද කියලා අවිනාශ අහනකොට අංගත් කියන්නේ හිරේ ගිහින් ආවට පස්සේ කොහොමද ඒව කරන්නේ තාත්තා මට ගමේ ලියලා තිබුණු ඉඩමක් විකුණලා තමයි මේ ෆාමසිය දාගත්තේ කියලා. මේ විදියට දෙන්නම කතා බහ කරන අතරේ තමයි එකපාරටම කරන්ට් එක යන්නේ. ඔය වෙලාවේදී හොඳටම බය වුණු අංගත් කඩේ වැඩ කරන කෙනාට කෑ ගහන්නේ ඉක්මනට ජෙනරේටර් එක දාන්න කියලා. එදැන් ඒක ඔන් වෙන්නේ නැහැ කියලා එයා කියනකොට අංගත් කෑ ගහන්නේ එහෙමනම් විදුලි බල මණ්ඩලයට කතා කරන්න කියලා. මේ දේවල් එක්කම තමයි අවිනාෂ්ට තේරුම් යන්නේ අංගත් සාමාන්‍ය මිනිස්සෙකුට වඩා කළුවරට ගොඩක් බයයි කියන එක. මේ දෙත් එක්කම අවිනාෂ් මෙයාගෙන් සමුගන්න හදනකොට අංගත් කියන්නේ කාලෙකින් හම්බ වුණු එකේ තේ එකකුත් බිල යමු කියලා. එතනින් පස්සේ තමයි තේ බොන අතරේදී අංගත් අවිනාෂ්ට කියන්නේ ඔයාට හිතාගන්න බැරි තරම් මම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටියා. මං ගොඩක්ම ආස කරේ කැස්සට දෙන සිරප් එකක් බොන්න කියලා. එතෙන් ඒ කාලේකින් මත් වුණු මට ඒක නැතුවම බැරි වුණා කියමින් අංගත් මෙතනදී කියන්නේ හැබැයි අද මං මාව පාලනය කරගෙන මගේ ෆාමසි එකේම ඒක විකුණනවා කියලා. කම නමුත් ඉතින් අඳුරට තියෙන බය ගැන කතා කරන අංගත් කියන්නේ ඒක නිසා මට දැන් මගේ ජීවිතේම එපා වෙලා තියෙන්නේ කියලා. මේ දෙත් එක්කම තමයි අවිනාෂ්ට ඕන උත්තරේ හම්බ වෙන්නේ. ඉතින් අන්න ඒක තමයි මෙයාගේ බයට හේතුව කළුවර කියන එක. මෙතනින් පස්සේ අවිනාෂ් අංගත්ගෙන් සමුගත්තත් මෙයාට නොදෙනී එයාව ෆලෝ කරනවා. අංගත් ජීවත් වෙන ෆ්ලැට් එකට එළියෙන් ඉඳගෙන අවිනාෂ් බලාගෙන ඉන්නේ. පාන්දර 4 වෙනකොටත් අනිත් හැම ගෙදරකම ලයිට් ඔෆ් වෙලා තිබුණත් අංගත් නිදාගන්නෙත් ලයිට් ඔන් කරගෙනමයි කියලා. ඊළඟට තමයි අවිනාෂ් උදේ අබාට මේ ගැන කියමින් පැහැදිලි කරන්නේ අංගත් කළුවරට ගොඩක් බයයි අපි ඒකෙන් තමයි ප්‍රයෝජනය ගන්න කියලා. මේ අතරදී තමයි කුස්සියේ තිබුණු බඩු ටිකත් අරන් වොෂ්රූම් එකට ආව ගයත්‍රි සියත් එක්කම කෙමිකල් එකක් හදන්නේ. මොකද මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ගයත්‍රි දන්නවා විනාකිරි වලට බ්ලීචින් එකතු වුණාට පස්සේ එතනින් ක්ලෝරින් වායුව හැදෙනවා. එතනදී ක්ලෝරින් ආස්වාස කරපු ගමන්ම ඒ කෙනාට ගොඩක් අමාරු වෙනවා කියලා. මෙතනදී ගයත්‍රිගේ සැලසුම වෙන්නේ කිඩ්නැප් ඊළඟ පාර ආවම මේ හදා ගනිපු කෙමිකල් එකෙන් පහර දෙන්න. මෙතනින් පස්සේ තමයි උදේ කෑම ගන්නකොට අබ අවිනාෂ්ගෙන් අහන්නේ මොකක්ද ඊළඟ සැලසුම කියලා. එතකොට තමයි හිනාවක් දාන අවිනාෂ් අහන්නේ ඔයා මිනිමැරුමක් කරන්න මගෙන් නැහුවේ කිසිම ගාණක් නැතුව මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා නේද කියලා. එතකොට තමයි අබා කේන්තියම කියන්නේ මං මේ දේවල් කරන්න කැමැත්තකින් නෙමෙයි අපේ එකම දුව සියා වෙනුවෙන් කියලා. එතකොට තමයි අවිනාෂ් කියන්නේ ඒක මං දන්නවා මොකද මමත් සියාගේ තාත්තා ඒ වගේම අයමත් අපි තුන්දෙනාම මේ මේසෙකට වාඩි වෙලා කෑම කන වෙලාවක් එනකන් තමයි මමත් බලාගෙන ඉන්නේ කියලා. මේ කතාවත් එක්කම අබාගේ ඇස් වලටත් කඳුළු එනවා. ඒ වගේම තමයි අවිනාෂ් මෙතනින් පස්සේ පිටත් වෙලා යන්නේ අංගත්ගේ ඝාතනය වෙනුවෙන්. ඒ අනුව අවිනාෂ් ඇවිත් අංගත් ජීවත් වෙන ෆ්ලැට් එකට ඇතුළු වෙන්න හොඩි එකක් ඇඳගෙන මුණත් මාස්ක් එකකින් ආවරණය කරගෙන. මෙතනදී අංගත්ගේ ගෙදර ගාවට ඇවිත් ග්ලව්ස් දෙකක් දාගන්න අවිනාෂ්ට එකපාරම ඇහෙන්නේ ඇතුලින් කවුරු හරි කතා කරන ශබ්දයක්. ඔය දෙත් එක්කම අවිනාෂ් ඉක්මනටම මෙතනින් පැත්තකට වෙනකොට තමයි අංගත්ගේ ගෙදර පිරිසිදු කරපු සේවිකාව මෙතනින් යන්නේ තවත් කෙනෙකුට කෝල් එකක් දෙන ගමන්. මේ ගැන නොදන්න අවිනාෂ් මෙතනදී උත්සාහ කරේ අංගත්ගේ දොරේ ලොක් එක කඩලා ඇතුළු වෙන්න. නමුත් අවිනාෂ්ගේ වෙලාවට එහෙම කරන්න කලින් සේවිකාව එළියට එනවා. මේ වෙලාවේදී සේවිකාව යතුරු තියපු තැනත් බලාගන්නපු අවිනාෂ් මෙයා ගිය ගමන් හැංගුණු තැනින් ආයමත් ඇවිත් දොරත් විවෘත කරගෙන අංගත්ගේ ගෙදරට ඇතුළු වෙනවා. මේ අතරේදී තමයි එදා රාත්‍රී වෙනකොට ෆාමසි එකත් වහපු අංගත් තාමත් මේක ඇතුළට වෙලා ඉන්නේ ගොඩක් අවුලෙන්. මොකද අවිනාෂ් හම්බ වෙලා එයාගෙන් අහපු දේවල් එක්කම අංගත්ට දැන් එයා අතීතේ කරපු දේවල් මතක් වෙලා. ඉතින් කැම්පස් එකේදී ආ කරපු වැඩෙන් අවිනාෂ්ගේ හොඳම යාළුවා ජයින් මරණයටපත් වුණා. දෙකෙන් දිගටම මේ දේවල් මතකයට එනකොට තමයි මෙච්චර කාලයකට යටපත් වෙලා තිබුණු අංගත්ගේ ස්ට්‍රෙස් එක එළියට ඇවිත් හොඳටම වැඩි වෙන්නේ. ඔතනදී අංගත්ට එයාවත් කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනකොට තමයි ආයමත් පරණ නරක පුරුද්දක් එළියට එන්නේ. මේ දෙත් එක්කම තමයි අංගත් රාග්ගේ තිබුණු කැස්ස සිරප් එකක් අතට ගන්න. මොකද මේක මෙයා කාලයක් තිස්සේ ඇබ්බැහි වුණු මත්ද්‍රව්‍යයක්. මේ අතරදී තමයි කබිර් මේගනා එක්ක ආයමත් මෙයාව ගෙදරට දාන්න එන ගමන් ඉන්නේ. ඔතනදී තමයි අංගත් මේගනාට කෝල් එකක් දීලා කියන්නේ ඉජේ මාව හම්බ වෙන්න මෙඩිකල් කොලෙජ් එකේ පරණ යාළුවෙක් ආවා. දැන් මට දෙකින් දිගට මේ කාලේ කරපු දේවල් මතක් වෙනවා. මට මාවම පාලනය කරගන්න බැහැ කියලා. ඔය දැන් කොහෙද ඉන්නේ කියලා මේගන අහනකොට අංගත් කියන්නේ ෆාමසි එකේ කියලා. එතකොට තමයි මේගනා මෙයාට කියන්නේ එහෙමනම් කැස්ස සිරප් එක අල්ලන්න තියා හිතන්නවත් එපා ඒක ඇතහැරලා දාන්න. ඔයා ඉක්මනටම ගෙදර යන්න මං එහෙට ඇවිත් ඔයාව හම්බ වෙන්නම් කියලා. ඔය දෙත් එක්කම තමයි සිරප් එකත් අතහැරපු අංගත් කඩෙන් පිටත් වෙන්නේ. ඒ අතරදී කබීර් මේගනාගෙන් අහන්නේ අපි කොහෙටද දැන් එයාව හම්බ වෙන්න යන්න ඕන කියලා. ඔය දෙත් එක්කම මෙයාගේ ඇඩ්‍රස් එකත් කියන මේගනා කියන්නේ ගෙදර යන්න කලින් එයාවත් බලලා යමු කියලා. මේ අතරදී තමයි අංගත් ෆ්ලැට් එකට ඇවිත් ලිෆ්ට් එකෙන් උඩට එන්නේ. ඊළඟට තමයි කලබලෙන්ම ගෙදර ඇතුළට ඇවිත් දොරත් වහලා වොෂ්රූම් එකට ඇවිත් ඇඳුම් පිටින්ම නාන්න පටන් ගන්නෑ. නමුත් අන්න එතකොටම තමයි කරන්ට් එක යන්නේ. මේ දෙත් එක්කම බයින් වෙවුලන අංගත් ඊළඟට අඳුරේ මතපත ගාමින් ඇවිත් ලාච්චුවේ තිබුණු ටෝච් එකක් එළියට ගන්නවා. නමුත් ඉතින් ටෝච් එකත් වැඩ කරන්නේ නැති වෙනකොට තමයි අංගත් ඊළඟට බෑග් එකේ තිබුණු එයාගේ ෆෝන් එක හොයන්න පටන් ගන්නෙ. නමුත් ඉතින් ෆෝන් එක තිබුණු තැන නැහැ.
මේ වෙලාවේදී අඳුරේම ඇවිත් ගෙදර කරන්ට් එක එන ස්විච් බෝඩ් එක ඔන් ඔෆ් කරත් ආයෙමත් කරන්ට් එක එන්නේ නැහැ. මේ දේවල් එක්කම තමයි අංගත්ගේ හිතේ කළුවරට තියෙන බය එන්නම වැඩි වෙන්නේ. මේ දෙත් එක්කම මෙයා ඊළඟට ගෙදර ජනෙල් විවෘත කරන්න හැදුවත් කවුරු හරි කෙනෙක් මේවත් ලොක් කරලා එතකොටම තමයි අපිට පෙන්වන්නේ දවල් අවිනාශ් මේ ගෙදරට ඇතුළු වෙලා මේ කණ්ණාඩි ඔක්කොම කළු පාට කරලා විවෘත කරන්න බැරි වෙන්නම ලොක් කරලා කියලා. මේ වෙලාවේදී තමයි අංගත්ට තේරුම් යන්නේ ගෙදර ඇතුලේ ඉන්නේ එයා තනියෙන් නෙමෙයි කියන එක. ඉතින් ඔය කවුද කියලා අහන ගමන් අංගත් බයෙන් වෙවුලනකොට අපිට පෙන්වන්නේ නයිට් විෂන් ග්ලාස් දෙක උද්දාගෙන මෙයාගේ පස්සෙන් ඉන්න අවිනාශ්ව. ඊළඟට තමයි එකපාරටම අංගත් ගැඟට පැනපු අවිනාශ් මෙයාගේ බෙල්ල හිර කරගන්න. ඔය වෙලාවේදී බයෙන් බෙරිහන් දෙන අංගත් මෙයාගෙන් බේරෙන්න උත්සාහ කරත් අවිනාශ් කීටවත් මෙයාව අතහරින්නේ නැහැ. හැබැතින් බය උපරිමයටම ගිහින් ඉඳපු මෙයත් එක පොරබදන එකත් අවිනාශ්ට ලේසි වෙන්නේ නැහැ. ඊළඟට මෙයාගෙන් බේරිලා බිම වැටෙන අංගත්ගේ අතට ගිනි පෙට්ටියක් හම්බ වෙනවා. ඊළඟට ගිනි කූරක් පත්තු කරන අංගත් මේකත් අරගෙන හිමින් සැරේ ඉස්සරහට එන්න මට මෙහෙම කරන්න ඔයා කවුද කියලා අහන ගමන් එතකොට තමයි හැංගිලෙඳපු අවිනාශ් ගිනි කූරත් නිවලා මෙයාගේ ඇඟට පැනලා මෙයාව අල්ලගන්නේ. ඊළඟට අවිනාශ් කරන්නේ මෙයාගේ අත් කකුල් එක්කම කටත් ගැට ගහලා දාන එක. ඊළඟට තමයි මාස්ක් එකට හයි කරපු කැමර එකක් ඔන් කරගන්නේ. මේ වෙලාවේදී අංගත් මෙයාගෙන් බේරෙන දැඟලුවත් අතපය කකුල් ඔක්කොම ගැට ගහලා අංගත් ඉන්නේ හෙල වෙන්නවත් බැරි තත්වයක. ඔය වෙලාවේදී තමයි අවිනාශ් ඉන්ජෙක්ෂන් එකක් එළියට ගන්නෙ. ඊළඟට තමයි අවිනාශ් මේක අංගත්ට ඉන්ජෙක්ට් කරන්නේ. ඒකත් එක්කම කීප වතාවක් දඟලපු අංගත් මේ විෂයෙන් මරණයටපත් වෙනවා. මේ අතරදී තමයි අංගත්ව හම්බ වෙන්න කබීර් වගේම මේගනා මෙහාට එන්නේ. ඔය අතරදී අවිනාශ් කරන්නේ අංගත්ගේ ඝාතන වීඩියෝ එක දැන් මීඩියා වලට යවලා වැඩක් නැති නිසා අංගත්ගේ Facebook account එකෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ අනුව අවිනාශ් මේක අප්ලෝඩ් කරන අතර වාරයේදී කබීර් වගේම මේගනා ලිෆ්ට් එකේ ඉන්නේ. මේ විදියට අදාළ ෆ්ලෝ එකේදී මේගනා එළියට ගියත් කබීර් නතර වෙන්නේ ලිෆ්ට් එකේ ආව වයසක කෙනාට උදව් කරන්න. මේ අතරදී වීඩියෝ එක අප්ලෝඩ් වුණු මොහොතේ එළියට එන්න හදන අවිනාශ්ට ඇහෙනවා කෝල් එකකින් කතා කරමින් මේ පැත්තට එන මේගනාගේ කටහඬ. ඊළඟට තමයි මුණත් ආවරණය කරගන්නපු අවිනාශ් ඉක්මනටම ගෙදරින් එළියට පැනගෙන මෙතනින් මාරු වෙන්නේ. මේ වෙලාවේදී මේගනා අංගත් ඉන්නව දැහුවත් මේක ඇහුන් නැති කාරණට පඩිපෙළ පැත්තට කලබලෙන් දුවන අවිනාශ් මෙතනින් පහළට යනවා. ඒ අතරදී ඒ වෙනකොටත් විවෘත වෙලා තිබුණු දොරෙන් මේගනා අංගත්ගේ ගෙදරට ඇතුළු වෙනවා. ඊළඟ මොහොතේම මේගනාගේ කෑගැහිමත් එක්කම තමයි කබීර් දුවගෙන එන්නේ. ඇවිත් බලනකොට මෙයාලට දකින්න ලැබෙන්නේ ඇඳේ ගැට ගහලා ඒ වෙනකොටත් ඝාතනය කරලා තිබුණු අංගත්ගේ මල සිරුර. මේ දෙත් එක්කම මේගනා කබීරට කියන්නේ මං එද්දිම එක මිනිස්සෙක් අංගත්ගේ ගෙදර ඉඳලා එළියට දිව්වා. එයා පඩිපෙළ පැත්තටයි ගියේ කියලා. මේ දෙත් එක්කම ක්‍රියාත්මක වුණු කබීර් පඩිපෙළ දිගේ පහළට ඇවිත් පරීක්ෂා කරනවා. නමුත් ඒ වෙනකොටත් අවිනාශ් මෙහෙන් පැනගෙන. මේ අතරදී තමයි මේගනාට Facebook notification එකක් එන්නේ. අංගත්ගෙන් ලැබුණු මේක ඕපන් කරන මේගනා දකින්නේ මිනිමරුව අංගත්ව මේ විදියට හිර කරලා විෂයෙන්වත් කරලා මරපු වීඩියෝ එක. අයමත් තව කබිරුත් මේ වීඩියෝ එක බලනවා. මේ අතරදී මේකන ගොඩක් දුක් වෙනවා. ඊළඟට කබීර්ගේ අවධානය යොමු වෙන්නේ මෙතන බිම ඇදේට සටහන් වෙලා තිබුණු පාසලකුණු දිහාවට. ඊළඟට තමයි ප්‍රකාශ්ට කෝල් එකක් දෙමින් කබීර් කියන්නේ රාවන් පැටර්න් එකටම තවත් මිනිමරුමක් සිද්ධ වෙලා පුළුවන් ඉක්මනට මෙහෙට එන්න කියලා. ඒ වගේම මං ලොකේෂන් එක එවන්නම් අපේ ටීම් එකයි ෆොරන්සික් ටීම් එකයි අරගෙන එන්න කියලා. ඒවගේම කකුලක් කොරගහන මිනිමරුවා මෙතනට ඇවිත් ගිය බවට සාක්ෂි තියෙනවා කියලා. මේ කතාව ඇහුණට පස්සේ තමයි මේගනා කබීරට කියන්නේ හැබැයි මං දැකපු මිනිස්සයා නම් කොරගැහුවේ නැහැ. එයා වේගයෙන් සාමාන්‍ය විදියට ඇවිදගෙන ගියේ කියලා. මේගනාගේ මේ තොරතුරත් එක්කම තමයි කබීර් තව තවත් අමාරුවේ වැටෙන්නේ. මොකද එතකොට මිනිමරුවා එයාලව නොමග යවන්න කොරගහන කෙනෙක් විදියට රඟපානවා වෙන්නත් පුළුවන් නිසා. කම නමුත් ඉතින් කේස් එක එන්නම තවදුරටත් සංකීර්ණ වෙනවා. ඒ වගේම තමයි මෙතනින් 9 වෙනි එපිසෝඩ් එකත් අවසන් වෙනවා. ඉතින් මෙතනින් එහාට මොකක් සිද්ධ වෙන්න ඇතිද? ඒ වගේම මේ ඝාතන මාලාවේ අවසානය මොන වගේ වේවිද? ඉතින් මේ ප්‍රශ්නවලටත් උත්තර අරගෙන හම්බ වෙමු අවසන් කොටසෙන්. ඉතින් වීඩියෝ එක ඉතාමත් ඉක්මනට අපි ඔයාලට අරගෙන එනවා. දාපු මොහොතේම දැනගන්න channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම bell icon එක all දාලා තියාගන්න. ඉතින් එහෙමනම් Breathe season 1 අවසානයෙන් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.